ලෝකේ ඉන්න මහා ප්‍රඥාවන්තයින්ට පවා උත්තර දෙන්න අමාරු ෂිප් ඔෆ් තීසියස් ප්‍රශ්නය සහ බුදුදහමේ එන මේකට සමාන සංකල්පයක් ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. හිතන්න ඔයා ළඟ ඔයා ගොඩක් ආස කරන පරණ ඔරලෝසුවක් තියෙනවා. කාලයත් එක්ක ඒකේ බැටරි එක ක්‍රියාවිරහිත වෙනවා. ඔයා ඒකට අලුත් බැටරි එකක් දානවා. පස්සේ ඒකේ පටිය කැඩෙනවා. ඔයා ඒකත් අලුත් කරනවා. අවුරුදු කිහිපයකට පස්සේ ඒකේ වීදුරුව ඇතුලේ තියෙන පොඩි දැතිරෝධ පවා එකින් එක කැඩිලා යනවා. ඔයා ඒ හැම දෙයක්ම අලුතින් දානවා. දැන් ප්‍රශ්නේ තමයි ඔයා අතේ දැන් තියෙන්නේ අර පරණ ඔරලෝසුවමද නැත්නම් සම්පූර්ණයෙන්ම අලුත් එකක්ද? ඔයා ඔව් කිව්වත් නැහැ කිව්වත් ඔයාට විශාල දාර්ශනික ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අද වීඩියෝ එකෙන් මම කියන විද්‍යාත්මක කරුණක් හරි බුදුදහම සම්බන්ධ කරුණක් හරි වැරදි නම් සමා වෙලා ඒක නිවැරදි කරලා කමෙන්ට් එකක් දාන්න කියලාත් ඉල්ලා සිටිනවා. මේ කතාව ආරම්භ වෙන්නේ පුරාණ ග්‍රීසියේ. ග්‍රීක ඉතිහාසඥ ප්ලූටාක් තමයි මේ අපූර්ව තර්කය ලෝකයට ඉදිරිපත් කළේ. ග්‍රීසියේ හිටපු ශ්‍රේෂ්ඨ වීරයෙක් තමයි ටීසියස්. ඔහු ක්‍රීට් දූපතේ සිට ඇතැන්ස් නුවරට පැමිණි නෞකාව ඇතැන්ස් වැසියන් වසර ගණනාවක් තිස්සේ ඉතාම ගෞරවයෙන් ආරක්ෂා කළා. කාලයත් එක්ක මේ නැවේ ලෑලි දි รา පත් වෙන්න පටන් ගත්තා. ඇතැන්ස් වැසියන් කලේ දි รา ගිය ලෑලි ඉවත් කරලා ඒ වෙනුවට හරියටම ඒ හැඩේම ශක්තිමත් අලුත් ලෑලි සවිකරන එක. දශක කිහිපයක් යද්දී ඒ නැවේ මුලින්ම තිබුණු එකම ලෑල්ලක්වත් ඉතුරු වුණේ නැහැ. සේරම අලුත් කොටස්. දැන් මුළු ලෝකයම බෙදිලා ඉන්න දාර්ශනික ප්‍රශ්නය මතුවෙනවා. මේ තවමත් ටීසියස්ගේ නෞකාවමද? සමහරු කියනවා ඔව්. ඒක හැඩය සහ අරමුණ නොවෙනස් නිසා ඒක ඒ නෞකාවමයි කියලා. හැබැයි තෝමස් හොබ්ස් වැනි දාර්ශනිකයන් මෙතනට තවත් ගැටලුවක් එකතු කරනවා. අර අයින් කරපු පරණ දිරපු ලෑලි ඔක්කොම එකතු කරලා කවුරු හරි ආයිනාවක් හැදුවොත් ඒ දෙකෙන් නියම ටීසියස්ගේ නෞකාව මොකද්ද? මේක නිකම්ම නැවක් ගැන කතාවක් විතරක් නෙමෙයි. මොකද අපේ ශරීරයත් මේ නැව වගේ. අපි හිතනවා අපි ඉපදුණු දවසේ ඉඳන් මැරෙනකම්ම ඉන්නේ එකම පුද්ගලයෙක් කියලා. හැබැයි අපේ ශරීරයේ සෛල මිලියන ගණනක් සෑම තත්පරයකම මිය යනවා සහ අලුතින් උපදිනවා. රතුරු දිර සෛල දින 120කින් පමණ අලුත් වෙනවා. සම සති 2කට 4කට වරක් අලුත් වෙනවා. අවුරුදු 7කට හෝ 10කට වතාවක් ඇටසැකිල්ල පවා අලුත් වෙනවා. සමහරු තර්ක කරන්න පුළුවන් අපේ ශරීරයේ හැම සෛලයක්ම වෙනස් වෙන්නේ නැහෙනි කියලා. ඒක ඇත්ත. උදාහරණයක් විදියට මොළයේ නියුරෝන බොහොමයක් ඉපදුණු දවසේ ඉඳන් මිය යනකන්ම තියෙනවා කියලා කියනවා. ඒ වගේම හදවතේ තියෙන කාඩියෝමයොසයිට් සෛලවලිනුත් විශාල ප්‍රතිශතයක් මුළු ජීවිත කාලය පුරාම ප්‍රතිස්ථාපනය වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඇසේ කාචයේ සෛලත් ජීවිත කාලෙටම පවතිනවලු. එහෙනම් මේ ස්ථිර සෛල ටික මම කියන පුද්ගලයාගේ ස්ථිර පදනම කියලා අපිට හිතන්න පුළුවන්ද? මෙන්න මෙතනදී තමයි විද්‍යාව සහ දර්ශනය ආයිත් මුණ ගැහෙන්නේ. සෛලය පරණ වුණත් ඒ සෛලය ඇතුලේ තියෙන පරමාණු සහ අණු නිතරම හුවමාරු වෙනවා. අපි හුස්ම ගන්නකොට, ආහාර ගන්නකොට සහ පිට කරනකොට සෛල තුළ තියෙන කාබන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අලුත් පරමාණු සමග ප්‍රතිස්ථාපනය වෙනවා. හරියට ටීසියස්ගේ නැවේ මුළු ලෑල්ලම මාරු කරන්නේ නැතුව ඒ ලෑල්ලේ තියෙන ඇන සහ කුඩා කොටස් පමණක් නිරන්තරයෙන් මාරු කරනවා වගේ වැඩක් මේක. ඔයා හිතනවා නම් ඔයා ඒ ස්ථිර සෛල නිසා ස්ථිර පුද්ගලයෙක් කියලා. ඇත්තටම ඔයා ඒ සෛල කුටීරය ඇතුලේ නිරන්තරයෙන් මාරු වෙන පරමාණු ගණනක් විතරයි. මේක හරියට ගඟක් වගේ. ගඟේ හැඩය සහ නම ඒ විදිහටම තිබුණත් ඒකේ ගලාගෙන යන වතුර හැම තත්පරයකම අලුත්. ඒ කියන්නේ මීට අවුරුදු 10කට 15කට කලින් හිටපු ඔයා නෙමේ අද මේ වීඩියෝ එක බලන්නේ. භෞතිකව ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක්. එහෙනම් ඔයා තවමත් මම කියලා හඳුන්වාගන්නේ කවුද? ඔයාගේ මතකයේද? ඔයාගේ ආත්මයද? ඉතින් මේ ෂිප් ඔෆ් තීසියස් වගේම සංකල්පයක් බුදුදහමෙත් තියෙනවා. මිලින්ද ප්‍රශ්නය කියන ඓතිහාසික ග්‍රන්ථයේ මිලින්ද රජතුමා සහ නාගසේන රහතන් වහන්සේ අතර ඇතිවන සංවාදයත් මේ තීසියස්ගේ නෞකාව ගැන කරන විග්‍රහය වගේ. නාගසේන හිමියෝ රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබ පැමිණි මේ රථය කුමක්ද? මේ රෝදය රථයද? රජතුමා කියනවා නෑ කියලා. වියගහ රථයද? රිය සැකිල්ල රථයද? රජතුමා මේ හැම දෙයකටම නෑ කියලා උත්තර දෙනවා. අන්තිමට නාගසේන හිමියෝ පෙන්වලා දෙනවා රථය කියලා කියන්නේ ස්වාධීනව පවතින වස්තුවක් නෙමෙයි කොටස් සමූහයක් එක්තරා රටාවකට සකස් කරාම අපි ඒකට ලබා දෙන සම්මුති නාමයක් විතරයි කියලා. මේක තමයි බුදුදහමේ අනාත්ම සංකල්පය. ලෝකයේ කිසිම දෙයක කිසිම සත්වයකගේ හෝ පුද්ගලයෙකුගේ ඇතුළත මම කියලා හඳුන්වන්න පුළුවන් නොවෙනස් වන ස්ථිර සාරයක් නැති බව බුදුදහම පෙන්වලා දෙනවා. දාර්ශනික හෙරක්ලිටස් කියලා තියෙනවා වගේ ඔයාට එකම ගඟකට දෙපාරක් බහින්න බෑ. මොකද දෙවෙනි වතාවේ ඔයා බහිද්දි ඒ ගඟේ වතුරත් වෙනස්, ඔයත් වෙනස්. බුදුදහම මිනිසාව කොටස් 5කට බෙදලා පෙන්වනවා. රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන. මේ පහෙන් එකක්වත් මම නෙමෙයි. මේවා එකතු වෙලා වැඩ කරනකොට ඇතිවන මායාවක් තමයි මම ඉන්නවා කියන හැඟීම. හරියට චිත්‍රපටියක් වගේ. චිත්‍රපටියක තියෙන්නේ එකිනෙකට වෙනස් නිසල ඡායාරූප රාමු දහස් ගණනක් වේගයෙන් ධාවනය වීම. හැබැයි අපි දකින්නේ ගලාගෙන යන ලස්සන කතාවක්. අපේ ජීවිතයත් ඒ වගේ. සෛල මිය යනවා, අලුත් සෛල එනවා, සිතුවිලි එනවා යනවා. මේ අකණ්ඩ ගලා යාම නිසා අපිට ස්ථිර මමෙක් ඉන්නවා වගේ දැනෙනවා.
හැබැයි ගැඹුරින් බැලුවොත් ඒකේ කිසිම ස්ථිර පදනමක් නැහැ. අපි කලින් කතා කළේ සෛල මට්ටමින් සිදුවන වෙනස් වීම ගැන. හැම අවුරුදු ගණනකට වතාවක්ම අපේ ශරීරය අලුත් වෙනවා කියන එක. හැබැයි බුදුදහමේන අභිධර්මයේ මීට වඩා දහස් ගුණයකින් ගැඹුරට මේ වෙනස් වීම විග්‍රහ කරනවා. ඒ තමයි රූප කලාප සංකල්පය. බුදුදහමට අනුව තීසියස්ගේ නැවේ ලී කෑලි විතරක් නෙමෙයි. අපේ ශරීරය පවා හැදිලා තියෙන්නේ අතිශය කුඩා ඒකක සමූහයකින්. මේවට කියන්නේ රූප කලාප කියලා. මේ එක රූප කලාපයක් කියන්නේ පරමාණුවකටත් වඩා බිලියන ගුණයකින් කුඩා ඒකකයක්. මේ රූප කලාපයක සුවිශේෂීම ලක්ෂණය තමයි ඒවා නිරන්තරයෙන්ම උප්පාද තිති භංග කියන අවස්ථා තුනට යටත් වීම. ඒ කියන්නේ රූප කලාපයක් උපදිනවා, ඊටාම කෙටි මොහොතක් පවතිනවා, ෂණයකින් විනාශ වෙලා යනවා. හිතන්න එක තත්පරයක් ඇතුළත මේ වගේ රූප කලාප කෝටි ප්‍රකෝටි වාරයක් ඉපදෙමින් විනාශ වෙනවා. එහෙනම් අර නැවේ ලෑලි වගේම අපේ ශරීරයත් ස්ථිර දෙයක් නෙමෙයි. නිරන්තරයෙන් ඉපදෙමින් විනාශ වෙන ශක්ති විශේෂයක ගලා යාමක් විතරයි. අභිධර්මයට අනුව රූප කලාපයක් හැදිලා තියෙන්නේ ප්‍රධාන ශක්තියින් 8කින්. අපි මේවට ශුද්ධාෂ්ටක කියලා කියනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. දැන් මේක තීසියස්ගේ නැවට ගලපලා බලන්න. ලෑල්ලක් පරණ වෙලා අලුත් ලෑල්ලක් දානකම් ඉන්න ඕන නැහැ ඒක වෙනස් වෙන්න. මේ මොහොතේ ඔයා දකින නෞකාව ඊළඟ ෂණයේදී තියෙන්නේ රූප කලාප බිලියන ගණනක් අලුතින් ඉපදුණු වෙනත් නැවක්. ඒත් මේ වෙනස් වීම කොච්චර වේගවත්ද කියනවනම් අපේ ඇහැට සහ මනසට ඒ වේගය ග්‍රහණය කරගන්න බෑ. ඒ නිසා අපිට පේන්නේ එකම නෞකාව දිගටම පවතිනවා වගේ. හරියට වේගයෙන් කැරකෙන ෆෑන් එකක තටු පේන්නේ නැතුව එකම තැටියක් විදියට පේනවා වගේ. ඉතින් මේ රූප කලාප ගැන මීට වඩා විස්තරාත්මකව පැහැදිලිව කරපු වීඩියෝ තියෙනවා රාමුව channel එකේ. මම ලින්ක් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ශරීරය වෙනස් වුණත් මම කියන හැඟීම පාලනය කරන වෙනස් නොවන ආත්මයක් හෝ සිතක් මගේ ඇතුලේ තියෙනව නේද කියලා ප්‍රශ්නයක් ඔයාට එන්න පුළුවන්. හැබැයි බුදුදහමට අනුව ශරීරය මම කියා ගැනීම තරමක් හෝ සාධාරණයි. මොකද ඒක අවුරුදු 70ක් 80ක් එක විදියට පවතිනවා වගේ පේනවා. හැබැයි සිත කියන දේ ඊට වඩා දහස් ගුණයකින් වේගයෙන් වෙනස් වෙනවා. අභිධර්මයට අනුව සිතක් ඉපදිලා විනාශ වෙන්න ගත වෙන්නේ ඇසිපිය හෙළන වාරයකින් කෝටි ප්‍රකෝටි ගුණයකින් සුළු කාලයක්. එක සිතක් ඉපදිලා නිරුද්ධ වෙනකොටම තවත් සිතක් උපදිනවා. මේකට කියන්නේ චිත්ත සන්තතිය කියලා. අපි හිතනවා නම් මගේ මතකයේ හෝ සිත කියන්නේ ස්ථිර දෙයක් කියලා. ඒක හරියට එකම ඉටිපන්දම් දැල්ලක් දිගටම පවතිනවා කියලා හිතනවා වගේ වැඩක්. ඉටිපන්දම් දැල්ලක් පවතින්නේ තත්පරයෙන් තත්පරය දැවෙන ඉටි සහ ඔක්සිජන් නිසායි. මේ මොහොතේ තියෙන දැල්ල නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. හැබැයි ඒ අතර තියෙන වේගවත් සම්බන්ධතාවය නිසා අපිට වෙන්නේ එකම දැල්ලක් වගේ. දැන් බලන්න ඔයාගේ හිත දිහා. මීට තත්පරයකට කලින් තිබුණු සිතුවිල්ල නෙමෙයි දැන් තියෙන්නේ. ඔයාගේ ආශාවන්, බිය, තීරණ සහ ඔයාගේ පෞරුෂය පවා කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔයා අවුරුදු 5ේදී ලෝකයේ දැකපු විදිහ නෙමෙයි අවුරුදු 25ේදී දකින්නේ. එහෙනම් තීසියස්ගේ නෞකාවේ ලෑලි හේවත් අපේ ශරීරයේ කොටස් විතරක් නෙමෙයි. ඒ නෞකාව පදවන කැප්ටන් හේවත් අපේ මනස පවා වේගයෙන් වෙනස් වෙනවා. අපේ ඔළුව ඇතුලේ එක මමෙක් ඉඳගෙන හැමදේම පාලනය කරනවා කියලා අපිට දැනුණට ඇත්තටම එතන තියෙන්නේ එක සිතක් නෙමෙයි. එකිනෙකට පසුපසින් ඊටාම වේගයෙන් උපදින සිතුවිලි වැලක්. බුදුදහමට අනුව සිතක් ඉපදිලා විනාශ වීමට ගත වෙන්නේ තත්පරයකින් කෝටි ප්‍රකෝටි වාරයකින් එකක් තරම් සුළු කාලයක්. මේක කොච්චර වේගවත්ද කියනවනම් අපේ මොළයට ඒ සිතුවිලි අතර තියෙන හිඩස අහුවෙන්නේ නැහැ. බුදුදහම පෙන්වලා දෙන්නේ මේ සිතුවිලි පරම්පරාවට එහා ගිය වෙනස් නොවන ආත්මයක් එහි ඇතුළත කොහෙවත් සැඟවිලා නැති බව. පවතින්නේ හේතුඵල ධමයකට අනුව එකිනෙකට සම්බන්ධ වෙමින් ගලා යන ක්‍රියාවලියක් විතරයි. අපි මම කියලා හඳුන්වන්නේ මේ ගලා යාමට. ඒක හරියට සංගීත කණ්ඩයක් වගේ. සංගීත කණ්ඩයක් ඇතුලේ සංගීතය කියලා ස්ථිර දෙයක් නෑ. තියෙන්නේ එකිනෙකට පසුව උපදින ශබ්ද තරංග සමූහයක් විතරයි. ඒ ශබ්ද රටාවට තමයි අපි සංගීතය කියන්නේ. ඔයාගේ ජීවිතයත් අන්න ඒ වගේ අතිශය සංකීර්ණ රටාවක්. ශරීරයේ රූප කලාප කියන ඒකක වලින් හැදිලා තියෙනවා වගේම අපේ මනසත් හැදිලා තියෙන්නේ චිත්තක්ෂණ කියන අතිශය කුඩා ඒකක වලින්. ඔයා හිතන්න ෆිල්ම් එකක් ගැන. ඒකේ එක රූප රාමුවක්, ඒ කියන්නේ ෆ්‍රේම් එකක් කියන්නේ තත්පරයකින් 24කින් පංගුවක් වගේ කාලයක්. හැබැයි චිත්තක්ෂණයක් කියන්නේ ඊටත් වඩා කෝටි ප්‍රකෝටි ගුණයකින් වේගවත් දෙයක්. බුදුදහමට අනුව රූපයක් වෙනස් වීමට ගතවන කාලය ඇතුළත සිතුවිලි 17ක් ඉපදී විනාශ වී අවසන්. දැන් ප්‍රශ්නය තමයි මේ එක සිතුවිල්ලක් ඇතුලේ තියෙන්නේ මොනවද? රූප කලාපයක් ඇතුලේ ශුද්ධාෂ්ටක තියනවා වගේ එක චිත්තක්ෂණයක් ඇතුලේ චෛතසික අඩංගු වෙනවා. සිත කියන්නේ නිකම් දැන ගැනීම පමණයි. ඒ සිතට විවිධ වර්ණ සහ හැඩතල ලබා දෙන්නේ මේ චෛතසික. උදාහරණයක් විදියට ඔයා යම් දෙයකට කේන්ති ගන්නකොට ඒ සිත ඇතුලේ ද්වේෂය කියන චෛතසිකය තියෙනවා. ඔයා යම් දෙයකට ආශා කරනකොට ඒ සිත ඇතුලේ ලෝභය කියන චෛතසිකය තියෙනවා. ඒ වගේම මතකය, චේතනාව, අවධානය වැනි චෛතසික 52ක් ගැන බුදුදහමේ සඳහන් වෙනවා. මේ චෛතසික එකතු වෙලා තමයි එක සිතුවිල්ලක් නිර්මාණය කරන්නේ. මේ සිතුවිලි එකින් එක ඊටාම වේගයෙන් ගමන් කරනකොට අපිට මම හිතනවා කියන හැඟීම ඇති වෙනවා. ඇත්තටම එතන තියෙන්නේ TCSගේ නෞකාව වගේම එකිනෙකට වෙනස් කොටස් සමූහයක එකතුවක්. අපි සිත කියලා හඳුන්වන්නේ මේ චිත්තක්ෂණ වලට. ඒකේ මුලක් හෝ අගක් අපිට පේන්නේ නැහැ. පේන්නේ එකම ගලා යාමක් විතරයි.
මේ වේගවත් ගලා යාම නිසා ඇතිවන රූපමය මායාව තමයි අපි මම කියලා අල්ලාගෙන ඉන්නේ. දැන් ඔයා අහන්න පුළුවන් ඉතින් මම නැවක් වගේ වුණත් මම කියන්නේ මනස්ගාතයක් වුණත් ඒකෙන් මට තියෙන ඵලය මොකක්ද කියලා. බුදුදහමට අනුව අපේ හැම දුකකටම හේතුව මේ මම කියන වැරදි වැටහීම. අපි අපේ ශරීරයට, අපේ මතයට, අපේ දේපළවලට ඇලිලා ඉන්නේ ඒවා මගේ සහ ස්ථිරයි කියලා හිතන නිසා. ඒත් තීසියස්ගේ නෞකාව වගේම හැම දෙයක්ම වෙනස් වෙන බවත්, කිසිවක් සදාකාලිකව අල්ලාගෙන හිටිය නොහැකි බවත් තේරුම් ගත්තු පුද්ගලයාට අත්හැරීම පහසු වෙනවා. තමන්ගේ අතීත වැරදි ගැන පසුතැවෙන කෙනෙක්ට ඒ හිටපු පුද්ගලයා අද ඉන්න පුද්ගලයා නෙමෙයි කියන දර්ශනය සහනයක් වෙනවා. ඒ වගේම අද දියුණු වෙන්න ඒක පෙළඹවීමක් වෙනවා.